සුබ දවසක් වේවා ඔයාලා සියලු දෙනාටම. අදත් මම ඔයාලට අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද මම ඔයාලට පෙන්වන්න යන්නේ කොරියාවේ කොහොමද යන්ත්‍ර වලින් වී තවන් දාන්නේ කියලායි. ඉතින් ඇත්තටම මේ වීඩියෝ එක අපේ ලංකාවේ ඉන්න ගොවි මහත්තුන්ට නම් ගොඩාක් වැදගත් වෙන වීඩියෝ එකක්. ඉතින් ඕගොල්ලෝ බලලා වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න, like කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ මැෂින් එක ක්‍රියාත්මක කරන්න පෙර මැෂින් එකට අවශ්‍ය ද්‍රව්‍යයන් ටික සියල්ල පුරවාගෙන තියෙන්න ඕන. ඉතින් මේකට බෙහෙත් දාන්න ඕන, ඒ වගේම පොහොර දාන්න ඕන, ඒ වගේම පස් දාන්න ඕන, ඒ වගේම බී ටික මේ හැම දෙයක්ම මේ හොපර්ස් වල දාලා මුලින්ම ඒවා පුරවගෙන තමයි මැෂින් එක ක්‍රියාත්මක කරන්න යන්නේ. ඒ වගේම ඉතින් මේ සියලු ද්‍රව්‍යයන් ඔක්කොම වැටෙන්නේ මේ ප්ලේට් එකකට තමයි, මේ වගා ප්ලේට් එකකට. ඉතින් මේ වගා ප්ලේට් එකකින් මේ විදිහට මේව තවන් දාලා මේව වගා කරද්දි මේගොල්ලෝ කියන්නේ හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් කියලායි. ඉතින් ඒක නිසා තමයි මේගොල්ලෝ මේ සිස්ටම් එකෙන් ඉතා කාර්යක්ෂමව වී වගා කරලා හොඳ අස්වැන්නක් ලබා ගන්න. ඉතින් දැන් මේ මුලින්ම පටන් ගන්න ඉස්සෙල්ලා ඒකේ වතුර හරියට සිස්ටම් එක කොහොමද කියලා ඒකත් චෙක් කරනවා. මුලින්ම මේ ප්ලේට් වලින් මේ වගා ප්ලේට් වලින් එක එක මේ ප්ලේට් මෙතනට තියපුවාම මුලින්ම වැටෙන්නේ පොහොර තමයි වැටෙන්නේ මේ ප්ලේට් වලට. ඉන් අනතුරුව මේකට වතුර වැටෙනවා. ඉන් අනතුරුව වැටෙන්නේ බෙහෙත්, ඒකම වී වැටෙනවා. ඊට පස්සේ තමයි පස් වැටෙන අවසානයේදී. ඉතින් මේ විදිහට පිළිවෙලට එකින් එක මේව තට්ටුව වැටලා මේ ප්ලේට් එළියට ආවට පසුව පිළිවෙලට තියන්න ඕන. ඉන් අනතුරුව මේවා ටික වහලා මේ මරන් තියලා පසු ආයේ දවස් 3කින් 4කින් විතර වගේ නැවත මේවට වතුර දාන්න අවශ්‍යයි. මාසයකමාරක් පවන වෙන විට සම්පූර්ණයෙන්ම මේවා හිටවන්න පුළුවන් තත්ත්වයටම එනවා. ඉතින් මම නැවතත් ඔයාලට මේ වගේ වීඩියෝ එකක් අරන් එනවා කොහොමද මේක පැලවුණාට පසුව හිටවන්නේ කොහොමද, මැෂින් වලින් තමයි ඒවත් හිටවන්නේ. ඉතින් මේ සෑම දෙයක්ම ඔයාලට තවත් නැවත මම වීඩියෝ එකකින් අරන් එනවා. ඉතින් ඔයගොල්ලොත් මේ වීඩියෝ එක බලන්න. වීඩියෝ හොඳයි නම් subscribe කරන්න, like කරන්න අමතක කරන්න එපා. 사랑을 잘 모르겠어. 이렇게 다가올 줄 난 몰랐어. 내 마음조차도 사랑 앞에서는 늘 뜻대로 안 돼.